දුනාගල යන ගමන් ඉන්නේ. හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? අපි මදුනාගල යන ගමන් ඉන්නේ. දැන් වෙලාව උදේ 9ට විතර ඇති. පොඩ්ඩක් අවුවක් තියෙනවා, චුටි වැහි කලවකුත් තියෙනවා. ක්ලයිමේට් එක නම් චුට්ටක් අවුල් වගේ. අපි මෙතන චුට්ටක් නැවැත්තුවා මොනවා හරි උදේට කන්න ගන්න. කාලා අපි ඉස්සරහට යමු. මේ ඇත්තටම ගියොත් මදුනාගල කියන්නේ ආරණ්‍ය සේනාසනයක්. රහතන් වහන්සේලා වැඩ සිටපු තැනක් කියලා තමයි කියන්නේ. ඒ වැඩ සිටපු ගල් කුටි එහෙම තාම තියෙනවා කියලාත් කියනවා. අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා. මේ තව පොඩි දුර යන්න තියෙන්නේ. ලොකු දුරක් නෑ. මේ එහෙනම් අපි ගිහිල්ලා සෙට් වෙමු. නැන්ද එලෝරට දෙයක් දෙන්නවා. අර මේ බනිසේ උද්දාන ස්ප්‍රයිට් එකකුත් ඕන. යාළුවනේ අපි කන්න ගත්තා, ස්නැක්ස් ගත්තා. එලෝරට විතරයි තිබ්බේ, වෙන කන්න දෙයක් තිබ්බෙත් නෑ. මේ බීම දෙයක් ගත්තා. අපි කන ගමන් හිටියේ දැන් කාලා අපි ඉස්සරහට යන්න තා ලොකු දුරක් නෑ, පොඩි දුරයි තියෙන්නේ. මේ කොටම කලින් කාල් බිලින්න බෑ. අතනින් කාලා දැන් මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. මග දෙපැත්තේ අලි වැටවල් එහෙම තියෙනවා. මේ අන්න මෙතනත් ගන්න. මේ පැත්ත ඔක්කොම කැලේ නේද? ඔක්කොම කැලේ තියෙන්නේ. එතන ඉස්සරහින් තමයි හරවන්න තියෙන්නේ. පාරෙන් අර පෙන්නපු පාරට දැම්මා. පොඩි ඇඩ්වෙන්චර් සීන් එකක් තියෙන්නේ මේ පාරේ යද්දි. මේ මොනවද වෙනම ෆීලින් එකක්. නිකන් පපුව ඩඩ්ඩක් ගන්නවා වගේ මේ පාරේ යද්දි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු එහෙනම්. අපිට මොනවද හම්බෙන්නේ, අපි මොනවද දකින්නේ කියලා. විශේෂ දෙයක් තිබ්බොත් පෙන්වන්න. දැන් එහෙනම් අර පැත්ත බලාගෙන අපි යමු. තමයි විශ්‍රාම ශාලාව කියන්නේ මදුනාගල. මේ අර දාන දෙන කට්ටිය එහෙම එතන ඇවිල්ලා තමයි දාන එහෙම එකලස් කරලා වියාගෙන නැවතිලා ඉඳලා නැවතිලා ඉඳලා වියාගෙන මෙතනින් තමයි අරගෙන යනවා කියන්නේ උඩ මළුවට. උඩ මළුවට තියෙන්නේ දකුණු පැත්තට අපි යන්න ඕනේ උඩ මළුවට. ඔන්න එහෙනම් මෙතනින් දකුණු පැත්තට යන්න. ඝන කැලෑවක් මැදින්නේ. තමයි මේක වෙනම ඇඩ්වෙන්චර් සීන් එකක්ම තමයි ඈ. මේක බයික් එකකින් වගේ බයික් රයිඩ් එකකින් වගේ එන්න තිබ්බේ. මොකද මේ මුණා වාට තනියම තමයි එහෙම මුණා නගින්නේ. මම මගදී බෑලා දුවලගෙන. මුණා නම් තවත් ඇඩ්වෙන්චර් සීන් එක වැඩි වෙනවා. යන්නේ අපිට තව ලොකු දුරක් යන්න නැහැ. මෙන්න මෙතන ගලක් තියෙනවා, ලොකු ගලක්. මේ ගල් වලත් ගල් කුටි ඇති නේද? ඒ වගේ අර දුරින් නේද අර තියෙනවා කිව්වර ගල් මොනවාද අර කුටි වගේ තියෙනවා කැලේ ඇතුලේ. කටාරම්ලෙන්ද මොනවද නේද? අපි ආවද? මෙතන වෙන්න ඕන තැනනේ. අපි දැන් මදුනාගල ආරණ්‍ය සේනාසනය ළඟට ආවා. අපි හිතන්නේ මෙතන තමයි තැන. අපි ගිහිල්ලා බලමු. මේ චුට්ටක් පොඩි පොදක් වගේ යන වෙලේ පොඩ්ඩක් අපි ඒක නවතිනකන් ඉඳලා අපි එන එළියට ගිහිල්ලා බලමු කොහොමද කියලා. වැස්ස නැවතුනාම අපි හම්බෙමු. දැන් මේ පේන පඩිපෙළ දිගේ අපිට උඩට යන්න තමයි තියෙන්නේ. වැස්ස නම් පොඩ්ඩක් නැවැත්තුවා. ඒ වුණාට කුඩේකුත් අපි ගත්තා කෝකට. උඩ දිවස්සුත් දෙමෙන්න වෙනවනේ. මෙන්න මෙතන බුදු පිළිමකුත් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ හදලා ඉවර නෑ. බාගෙට හදන්නේ. දැන් මේ පේන පඩිපෙළ දිගේ අපට උඩට යන්න තමයි තියෙන්නේ. ලස්සන පොඩි පොඩි මල් එහෙමත් වල තියෙනවා. ඇත්තට මාරම නිස්කලංකයි. කිසිම සද්දයක් බද්දයක් නැහැ. කුරුල්ලුන්ගේ සද්ද විතරයි තියෙන්නේ. පොඩි
හිරි පොදයක් වගේ එකකුත් යනවා. අපේ සද්ද විතරයි ඇහෙන්නේ. අපේ සද්ද විතර ඇත්තටම තියෙන පරිසරය වෙන සද්දයක් නැහැ. අපි නිශ්ශබ්ද වුණාට පස්සේ සද්දයක් නැහැ වගේ. අපි යන්නට එතන තමයි වාහනේ දාලා ආවේ. අපි එහෙනම් උඩට නැගගෙන යමු. තියෙන ඓතිහාසිකත්වය කියලා. ඒකේ තියෙන්නේ ඔබ මේ පිවිසෙන්නේ ක්‍රිස්තුපූර්ව දෙවන ශතවර්ෂයේ වසර 44ක් ශ්‍රී ලංකාවේ රෝහණ ජනපදයේ රාජ්‍ය කළ කාවන්තිස්ස රජතුමා විසින් ආරම්භ කළ විහාර ආරාම ගල්ලෙන් පරිසරයට. කාවන්තිස්ස රජතුමා කාලේ තමයි කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ නේ. මේ ගල්ලෙන් පරිසරය කියන්නේ මෙන්න මේක මේ මහා නාග ලෙන. ලෙන් වලට එක එක නම් දාලා තියෙනවානේ. මේ උඩ තියෙන ගල යට චූටි ලෙන් වගේ හදලා තියෙනවා. මේකේ තියෙන නූතන ඉතිහාසය. ඔබ මේ පිවිසෙන්නේ සිංහල රජදවසෙන් පසු අභාවයට ගිය වනවාසී භික්ෂු ප්‍රතිපත්ති නැවත ඇතිකොට වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුර ශ්‍රී ඥානාභිදාන ප්‍රථම වනවාස මහානායක මාහිමිපාණන් විසින් ක්‍රිස්තු වර්ෂ 1946 ජුනි මාසයේ 20 වන දින නැවත ආරම්භ කරන ලද මදුනාගල මහා ආරණ්‍යයට. ඒ කියන්නේ මේක 1946 තමයි. ඒ කියන්නේ අර වර්තමානයේට ඇවිත් තියෙන්නේ. මෙතන තියෙන්නේ ගල්ලෙන. ගලට තියලා තමයි මේ හදලා තියෙන. හිතන්නකො මේක ඇතුලේ ජීවත් වෙද්දි කොහොමද කියලා. මාරම නිස්කලංක මාරම කූල් පරිසරයක් ඉන්නේ ඉතින්. කිසිම රස්නයක් නැහැ. මිනිස්සුන්ගේ සද්දයක් ඇහෙන්නේ නැහැ. වාහන සද්ද නැහැ. නගරයක් ළඟ නැහැ. ඉතින් මේකටත් වඩා මොනවද ජීවිතයකට ඕන? අලි වසුරුත් තියෙනවා මේ හරියේ. අනේ මට නම් බයයි බෑ. මේ ගල් උඩත් එතකොට ඉන්නවා නේ. අරලිය ගස් තියෙන තරන්නේ. අනේ මටත් මලක් කඩලා. මේ දිගටම ගල් තමා තියෙන්නේ. ලිස්සන බලාගෙන ඉන්න. මෙහෙට වැහැලා තියෙනවා මේ වතුර එහෙම පිරලා තියෙනවා මේ. ඒ යන්නේ අර පැත්තේ වැහැලා නෑ වගේ නේද? මේක නිකන් ගල් උඩ පොකුණක් වගේ දැක්කද? ගල් ටික වටේට පොකුණක් තියෙන චෝටි. මේ හරිය මේ පොකුණක් වගේ එකක් තියෙනවා මේ. සිමෙන්ති වලින් ඒක කොටු කරලා තියෙනවා මේ. අන්න ඒක ඇතුලේ ඉබ්බෙක් හිටියා. වතුර රැඳෙන විදිහට මාළු එහෙමත් ඇති. වතුර රැඳෙන විදිහට තමයි ඇතුලේ අපි අර ගල උඩට එමුද? පරිස්සමෙන් ඉන්න ඉස්සනවා. මේක දිගෙන්න. අපි දැන් ඉන්නේ ගල උඩ. මේ තමයි මදුනාගල. මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. කුරුල්ලුන්ගේ ශබ්ද විතරයි ඇහෙන්නේ. උඩින් වෙහි බලාකුලක් තියෙනවා. මේක මහා විශාල ගල් පාරවතයක් වගේ. ඒකට අවුවත් පොඩ්ඩක් තියෙනව නේද? අවුව තියෙනවා. අර පොඩ්ඩක් අර සෞම්‍ය කාලගුණයක් තියෙන එච්චර ලොකු අවුවකුත් නැහැ. අවුවත් නැහැ වැස්සත් නැහැ වගේ. අවුවත් නැහැ වැස්සත් නැහැ ඉන්නත් පුළුවන්. ඇත්තම කිව්වොත් හරිම නිස්කලංකයි. අම්මා මෙතන මේ දම්බාට මල් ලස්සනනේ නේ. දම්බාට මල් ගහක් තියෙනවා වාරම ලස්සනයි ඒක. අඹ ගස් එහෙමත් තියෙනවනේ. පළු ගස් තියෙනවා. අන්න පළු ගස් තියෙනවා. අර වගේත් අර ඇතිනේ කුටියේම හදලා. අපි අන්දාර පැත්තට බලන්න. ඊ වගේ යන්න බෑ අතින්ට යන්න පුළුවන්.
දිගටම මහා විශාල කැලයක් තමයි. කැලයක් එක්ක මහ ගල් පර්වත තමයි තියෙන්නේ වටේට. අපේ කුඩේ යන්න අතර මග දාලා ආවේ අද්දි අරන් යන්න ඕන මතක් කරන්නේ. නැතුනොත් ඇස්සොත් එහෙම නාගෙන තමයි යන්නේ දෙන්නට. මේ ගලෙත් ඇති සමහර විට යට මේ කට අර මේ ගල් එන්න වගේ ඒවා. වල දියසෙල් බැඳිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙට හොඳට වැහැලා තියෙනවා පහුගිය දවස්වල මේ හැම ගලකම වගේ අර තැන් වල චූටි වතුර තියෙනවානේ. මේක දුෂ්කර පළාතක් ඇත්තටම කිව්වොත් මේක මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේනේ තියෙන්නේ. ඒතකොට ඉතින් කොහොමත් මේක දුෂ්කර වෙන්න ඕන. ඒ වගේම හොඳට වැහැලක් තියෙනවා. මේ රූස්ස ගස් එහෙම තියෙනවා මේ. අර දැක්කද අර ගලේ තමයි අර ගස ඒ ගහ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගහේ මුල් එහෙම ගලත් එක තමයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මාරුසයි මේ ගල. දෙන්න හොඳටම තෙමිලින්නේ තෙමිච්ච කුකුළු දෙන්නෙක් වගේ. ගල උඩද තේරුන්නේ නැහැ ලොකුවට තෙමෙනවා කියලා. මෙතෙන්ට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපි තෙමිලා කියලා. දැන් පොඩ ආයෙත් පහින්න ගත්තා. වැස්ස පෑවුවාම එහෙනම් අපි ආයෙත් හම්බෙමු. වැස්ස පෑවුවා. වැස්ස අඩුණා පොඩි ආයෙත් යමු නේද? අවුවක් වගේ වැටුණා. මෙන්න මේ පැත්තෙන් ගිහලා අපි අර පැත්තට ගිහිල්ලා බලමු නේ. ආයි චෛත්‍යයක් වගේ එකක් අපි එද්දි දැක්ක ඇත. අර හරහතනක් තියෙනවා මොකක්ද? අන්න අර පැත්ත උඩට යන්න පුළුවන්. මෙතනින් ගිහින් තියන්නේ නේද? ගිහිල්ලා බලමු. අපි එහෙනම් හරියට ගිහිල්ලා බලමු. උකුණක් වගේ එකක් තියෙනවා. වටේට වට කරලා අනේ මොකද්ද පුකුණක්? උකුණක් වගේනේ. යාළුවනේ ඉතින් ආයෙත් වහින්න ගත්තා. අපි කුඩේ දාගත්තා. එතන අර ඈත පේන චෛත්‍ය ගාවට තමයි අපි යන්න හැදුවේ. අපි හිතනවා මේ පාර හරි කියලා අපි යන්නේ නේ. මේ දැන් එතනත් ආයෙත් ඇරිලෙමු. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේන්න මෙතනින් තමයි නගින්න තියෙන්නේ. කොහොම හරි අපි තන හොයාගත්තා. තන හොයාගත්තා. පඩි පෙළක් තියෙන හොඳට නගින්න. බවෙකුත් ඉන්නවා. බව් හොඳටම තෙමිලා. ඔක්කොම තෙමිලා අපිත් තෙමිලා හැමෝම තෙමිලා. කොහොම ගලනේ? උස්සම එක වෙන්න උස්සම ගලනේ. උස්සමේ කුඩේ තමයි මෙතන මේ චෛත්‍ය රාජානන් වහන්සේ හදලා දෙන්නේ. මේ මෙතනත් පොකුණක් තියෙනවා. අපි දැන් අර චෛත්‍ය තුන ඉඳලා එළියට ආවා. එළියත් මාර විවයක් තියෙන්නේ. පලාතක්ම පේනවා රෑත. ඔක්කොම පේනවා අර හරියට ගල් කුටි වගේ ටිකක් තියෙනවා. මේ හරියට ලොකු ගල් තියෙනවා. මේ අපි ඉන්නේ ලොකු ගලක් උඩ. ඒ ගල උඩ තමයි මේ චෛත්‍ය ඉදිකරලා තියෙන්නේ. මේ හරිම නිස්කලංකයි. හරිම නිස්කලංකයි. කිසිම සද්දයක් නැහැ. ගහකොළ සත්තුන්ගේ අර පරිසරයේ සද්ද විතරයි තියෙන්නේ. මාරම නිස්කලංකයි. ඇත්තට මාරම වයිබ් එකක් තියෙන්නේ නේද? ඈත බලද්දි හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ අර බලන්න අර වගේත් අර කුටි වගේ තියෙනව නේද? ඈතනේ අන්න අතනක් තියෙන කුටියක් වගේ.
අර ඔයාලට පේනවත් දන්නේ ඈත කුටියක් වගේ තියෙනවා. ඔක්කොම තියෙන්නේ කැලෑවයි කඳුයි විතරයි ඒ නේද? වගේ නේද? මේ කැලේ මැදින් තමයි ඉතින් අර එද්දි දැක්කේ පාරක්. ඒ කාවේ මෙන්න මේ කැලේ මැදින් තමයි පොඩි පාරක් තියෙන්නේ ගල් කැට අර චිප් ගල් වගේ දාපු පොඩි පොඩි ගල් කැට දාපු පොඩි පාරක් තමයි තියෙන්නේ. ඒකේ තමයි ආවේ. මෙන්න මේ වන ඝන කැලෑ මැදින් තමයි ආවේ. මාරම ඇඩ්වෙන්චර් සීන් එකක් තමයි ඉතින් මේකත්. මෙයාගේ යාළුවෝ හැම තැනම ඉන්නවා මේ. අර ඔයාට කතා කරන්න චතු යාළුවෝ හැම තැනම ඉන්නවා. රිලව් ඉන්නවා, වඳුරෝ ඉන්නවා, පැටව් ඉන්නවා, ලොකුවා ඉන්නවා, බඩේ බැඳගෙන ඉන්නවා. එක එක විදිහ එක එක වර්ගයන්. අන්න ඔයාට එන්න කියනවා. ඔයත් එක්ක අපින් දෙන්න කියන්නේ මට. මෙහෙට හොඳට වැහැලා තියෙනවා මේවා පිරෙන්නම වැහැලා. මේ වගේ බට දාලත් මොනවාරි තියෙනව නේද? වතුර උඩට මොනවාරි අරන් එනේව තියෙනවද දන්නේ නේ වන්ද. නෑ වැඩි වතුර යන්න මොන හරි එකට ඇත්තේ නේ. ඔය බටේ දාලා ඇත්තේ. වැඩි වතුර ටික යට මේ මොන හරි මේකට ආයෙත් පිරෙනවා ඇති. දැන් අපි යන්න ඕනේ උණුදිය උල්පත් බලන්න. ඒකට යන්න ඕනින්ද අපි යමු. දැන් වෙලාව 1 විතර වෙලානේ. අපි දවල්ටත් මොන හරි කන්න ඕනේ. වාහනේ ගාවට අපිට පස්සේ යමු. උණුදිය උල්පත් බලන්න අපි වාහනේ ගාවට යමු එහෙනම්. හිමියන්නේ උන්න ගල්ලයි අම්මෝ. මේ කකුල් සුරෝ මෙල්ල. ඔයා හයියෙන් යනවා. උන් ආයෙත් අහිනවා. හොයි. යාළුවනේ දැන් තමයි අපි වාහනේට ආවේ. මෙයා කලින්ම දුවගෙන ආවා. එහෙනම් අපි යමු නේද? යමු නේද? දවල් වෙලා පරක්. එහෙනම් අපි ගිහිල්ලා අර පාරේ මගදී හම්බෙමු. අපි දැන් අතනින් පොඩ්ඩක් ඉස්සරහට ආවා. අපි දැන් අර මුලින් අර ඇඩ්වෙන්චර් සීන් එකක් තිබ්බේ. යන්න හදන්නේ. ඇඩ්වෙන්චර් සීන් එකක් තිබ්බේ. මේ පාරේ තමයි අපි දැන් ඉන්නේ. පාරේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. කිලෝමීටර් 2ක් යන්න තියෙනවා මේ පාරේ. මේ දැන් පොඩ්ඩක් වැස්ස නැහැ. අවුව වැටුණා. අවුව වැටිලා දැන් පොඩ සෞම්‍ය කාලගුණයක් වුණා දැන්. දැන් අර එච්චර බයක් නැහැ වගේ. නැහැ වගේ. ඔය කලින් අර නිකන් අඳුරුයි වගේනේ තිබ්බේ පරිසරයේදී නිකන් වෙහි වලාකුළු වලින් පිරීලා. ඔන්න යාළුවනේ අපි දැන් අර පාරෙන් එළියට ආවා. දැන් මේ උණුදිය පොකුණ පැත්තට යන ගමන් ඉන්නේ. අපි එහෙනම් උණුදිය පොකුණ ළඟට ගිහිල්ලා හම්බෙමු.